ආයුබෝවන් දරුවනේ. අද මම මේ වීඩියෝ එක දරුවන්ට වගේම හැමෝටම වැදගත් වෙන වීඩියෝ එකක් විදිහට තමයි මම මේක අද ඔයාලට ගේන්න අදහස් කරේ. මේ පුතේ මේ මොකද දන්නවද අපේ ගෙවල් වල අපි අනිවාර්යයෙන්ම අපි සුරතරේට අපි සතෙක් ඇති කරනවනේ, බල්ලෙක්, පූසෝ, හාවෝ අපි ඇති කරනවනේ. එතකොට දැන් අද අපි මේ පූසා කියන සතා අපි හුරුසලට ඇති කරන ගෙදර ඉන්න ගේ අස්සෙම අපිත් එක්කම ඉන්න කෙනෙක්නේ. අපේ ඇඳේ අපේ ඇඟේ හැම වෙලාවෙම ඉඳගත්තොත් ඇඟට එනවා එහෙමමනේ. ඒකින්ද මෙයා අපි නාවලා පිරිසිදුව හැම වෙලාවෙම තියාගන්න ඕනේ. හැබැයි කියන්නේ නම් පූසු හරීම පිරිසිදුයි කියලා තමයි. නමුත් ඒ වුණාට එයාත් එළිය පහළිය ඇවිදින්න යනවා. එයා එතකොට මේ එයාත් නාවන්න ඕනේ අපි වගේම පිරිසිදු කරන්න ඕනේ. එතකොට චූටිම කෙනෙක් දැන් මාසයක් දෙකක් විතර වගේ වෙන චූටිම පූසන් නාවන්න ටිකක් බයයි වගේනේ. හැබැයි ওই පූසු නාවන්න මේ නාවනකොට පුතේ වතුරට ටිකක් එයාලා බයයි. එයාලා ගොඩක් සීතල වතුරට එහෙම බයයි. ඒක නිසා පුතාලා හැම වෙලාවෙම මේ සත්තුන්ට ආදරෙයි ඕගොල්ලෝ ගොඩක්. ඒක නිසා අපි එයාලට අපහසු නොවන විදිහට අපි ඒ කටයුතු කරන්න ඕනේ. එතකොට මෙයා මේ සාමාන්‍යයෙන් ටිකක් රස්නේ වතුරෙන් නාවන්න ඕනේ පුතේ. කියන්නේ වතුර රත් කරලා අර අම්මලා චූටි බබාලා නාවන්නේ පොඩි ටිකක් රස්නෙට අරගෙන ඒ ප්‍රමාණයට අරගෙන තමයි මේ මං මෙයාව නාවන්නේ. මං වාජන දෙකකට එච්චර ලොකු වතුර ගොඩක් නෙමෙයි, ටිකක් වතුර ටිකක් ওই වාජන දෙකටම වෙනම ගත්තා. අරගෙන ඉවර වෙලා මේ එකක් ටිකක් තියලා හැබැයි මෙයා එළියට ගෙනියලා බංකුවක හරි පොඩි ටීපෝ එකක් හරි මොකක් හරි එයා තියාගන්න පුළුවන් එකක් අරගෙන එළියට ගෙනියලා අර වතුර වාජන දෙක අරගෙන අපි හොඳට සබන් හරි මෙයාට මොනවා හරි ගාන ෂැම්පූ හරි මොනවා හරි දෙයක් දාලා මෙයාව සෝදලා අර අනිත් එක වාජනයක වතුර වලින් සබන් ටික ඔක්කොම හොදලා ෂැම්පූ හරි හොදලා අයින් කරලා ඉවරලා ඊට පස්සේ ඊළඟ වතුර එකේදී අර අම්මලා පොඩි බබාලා බේසමක තියලා නාවනවා වගේ අර රස්නේ වතුරේ මෙයා රස්නෙට හරි කැමතියි. එතකොට අපිට හානි කරන්නේ නැහැ. කොයි විදිහේ වුණත් අපි ග්ලව්ස් දෙකක් පාවිච්චි කරන්න ඕනේ. මොකද මෙයාලා හපන්න ඉඩ තියෙනවා. මෙයාලා සූරනවා. එහෙම වෙනවනේ. එතකොට අපිට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලගේ සූරතලා ලස්සනට ළඟ තියාගන්න හැම වෙලාවෙම මේ නාවනකොට ඒ විදිහට නාවන්න. එතකොට එයා ලස්සනට තියාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ යාට වෙන් කරලා තියෙන තුවායකින් ඉහලා තියාගන්න. අවුව තියෙන වෙලාවක නාවන්න අපිට කරන්නත් එපා. හොඳයි. අපි ඊළඟ දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. උන්චි ඔයාලට වැදගත් එකකින්.